වීඩියෝ එක කරන්න ආවා. අම්මිත් එක තමයි වීඩියෝ කරන්න යන්නේ. අපි අක්ක නාන්න නැන්ති යම නාන ගන්න තමයි හදන්නේ. හරිද? අපි කරන්නේ මොකද? අපි TikTok එකේ වීඩියෝ එකක් දැක්කා. අර කලින් ඒක කරන්නේ අපි ටිකක් පරක්කුයි. ඒත් අපි දැන් අම්මගේ මුණ කරන්නේ. ඉන්නේ අම්මා. මේ ඉතින් මේ මොකද? ප්‍රශ්න ටිකක් කියනවා. අපි අම්මිට ප්‍රශ්නයක් කියනවා. ඒක අපි දෙන්නගෙන් කවුද කරන්නේ? ඒ වගේ කියලා ඒ එන එක්කෙනාව අම්මි මේ වතුරකින් නාන්න තමයි තියෙන්නේ. අපේ අක්ක නාන්නේ නැහැ. ඔව් මම තමයි නාන්නේ. බලමු. අම්මි ආ රෙඩිද? අපේ අම්මා වීඩියෝ එක හරියට නටන්නකෝ. කියන්න. පළවෙනි එක අම්මා කියන්නේ කවුද කියලා හරිද? කවුද වැඩියෙන්ම අම්මගෙන් එක එක කතා අහගන්න කෙනා? ජිග්ග ජිග්ග. ගොඩක් දාන්න ඕනේ. පටන් ගත්තා. අපේ අක්ක තමයි අම්මගෙන් කතා උදේ ඊළඟ ප්‍රශ්නේ උදේ උයන වෙලාවට නිදාගෙන ඉන්න කෙනා කවුද? චුකු චුකු ගාලා කෑ ගහන්න එපා. එහෙනම් මෙයා අම්මා මං කියන එක හරියට දාගන්න. අරදව හටහා ගන්න එතකොට. මේවා වැඩට කරන්න ඕනේ නැහැ. ඉවරයි. ඔයා අපේ අක්ක වැඩට යන්න දෙන්නේ. උදේ නැගිටින්න නැත්තම් නැගිටින්නේ නෑ. මෙයාට දාන්න ඕනේ හරියට. නෑ. මට දාන්න ඕනේ මං පොල් ගන්නවනේ. කවුද වැඩිපුරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ? ආයෙත් පොඩ්ඩක් ඉන්න බලන්න. කවුද ඊළඟ ප්‍රශ්නේ කවුද වැඩිපුරම ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ? බලමු කවුද කියලා. අම්මි ඔයා චුට්ටක් දාන්න බෑ. අපේ අක්ක shopping යනකොට වැඩියෙන්ම mood වෙන කෙනා. mood එක වෙනස් කරන මොනවාද? එහෙම කවුද? අපි දෙන්නගේ shopping කරද්දි. හරිද? තාම හිතනවා. අම්මා හොඳට. එයා උඩට කරගෙන ඉන්නේ. මෙයා උඩට කරගෙන ඉන්නේ. ඈ? අයි ගිහිල්ලා මොනවා හරි මොනවද නැතුව තියලා ගන්නවද? හරි. උද ගෙදර වැඩක් කරද්දි වැඩියෙන් කම්ප්ලේන් කරන කෙනා. වැඩ කරද්දි කම්ප්ලේන් කරන්නේ කවුද? අම්මා කන්නාඩිය ළඟ වැඩිපුර වෙලාවක් ඉන්නේ අපි දෙන්නේ කොහේ හරි යන්න ඇස්සේ. මම ආදේ කවුද මෙයානේ අම්මේ? ඔයත් ඉන්නවනේ. මගේ කටහඬ දැසලා මට එබීට වැද්දා තිබෙන්නේ. මම දිපේ කියන්නේ එබීටනේ ගන්න ඒක. හරි අන්තිම ප්‍රශ්නේ නේද? last one. කවුද කැමරා එකක් දැක්කම පෝස් කරන්නේ ඉක්මනට? කැමරා. අනේ හොඳ වැඩි. මෙයා තමයි කැමරා දෙක. ඔව් නෝ. හරි අන්තිම ප්‍රශ්නේ. ප්‍රශ්නේ අපි අක්ක නාලා ඇති දැන් සබල් කියන්නේ මොදල ගන්න. අන්තිම එක මේ කවුද ප්‍රෑන්ක් කරලා ප්‍රෑන්ක් එකට ඉක්මනට හොයලා ප්‍රෑන්ක් එකක් කරත් අපි ඉක්මනටම හොයලා කවුද අපි දෙන්නේ රවට්ටන්න පුළුවන් කවුද ඉක්මනින් මම එච්චර රවට්ටනවා මම මේගොල්ලන් කෙනෙකුට රවට්ටනවා ඒක තමයි ඉතින් නැතුව අපි හරි හොඳයි හැබැයි අම්මට කියන්න නාගන්න තිබ්බ තව ප්‍රශ්න තිබ්බද අම්මිට අපි දෙන්න හරි ගානේ නාව විදිය අම්මට මතක් වුණා බොරු කියන්නේ බෑ මෙයාම හදලා කියනවා මේ ඉතින් අපි මෙහෙම තමයි මේ ගේම් එක කරේ මාගේ කටහඬත් වෙනස් වෙලා තියෙන්නේ දැන් අපි ගිහින් දැන් නා ගන්න ඕනේ හරිද ආයි මේ වගේ ෆන් ගේම් එකක් අරගෙන එන්න අමියොත් එක්කගෙන එන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න බයි අම්මි